අයි හයරයක් යන්ද හයර් දී අක්කගේ පොඩි එකා මගෙන් අහනවා මාමේ මාමට තාම නැන්ද හම්බුනේ නැද්ද කියලා. එලවටත් නැති මෙලවටත් නැති මම පෙම්සිත රිදුනාරත් තරනේ කියලා පැත්තකට උනා බන් අන්න ඒකයි. Superi. Sorry. Superi. ඔයාලා කලින් බැලුවේ ලංකාවේ වගේම පිටරට ගොඩක් ට්‍රෙන්ඩින් යන TikTok එකක්. ඉතින් අපි දැන් බලන්න යන්නේ ඒ ට්‍රෙන්ඩ් එකම කරන වෙනස් පුද්ගලයෙක්ව. අපි බලමු මේ වෙනස් පුද්ගලයා කවුද කියලා. කඩල දානවා හැමදේටම අරාබින් කඩල දානවා. තක්කාලි දානවා අර රවුම් මාළු මිරිස් જાතිය තියෙන්නේ. මේක කියන්නේ පුවවරොන් කියලා. ස්තුතියි. අන්නේ ඔක්කොම කපලා දාලා සමහරු යන්නේ පොළව යටවලක් හරලා. ස්තුතියි. බොන කොළ 1000ක් මැද්දේ නොබෙන කොළ තමයි සුපිරි කොළ. හරි ලස්සන හුරු බූටි ගෑන් ළමෙක්නේ. ගොඩක් අය කියන්නේ අයියේ මං හරි කියුට් කියලා. කියුට් කියලා. එතකොට ඔයාට කොහොමද දැනෙන්නේ? සතුටුයි. ඒත් එයාලා බොරුවට කියනවත් දන්නේ නැහැ. ඔයා පිරිමි ළමයෙක්ව තෝරගද්දී මොන වගේ දේවල්ද බලන්නේ? එයා උස්ස වෙන්න ඕන, ලස්සන වෙන්න ඕන, සුදු වෙන්න ඕන. හැබැයි එක දෙයක් තියෙනවා මට හරියන්නේ. සෙට් වෙන්නේ නැති එක? ඒ මොකද්ද? බොන්න නැති කොල්ලෙක් වෙන්න. බොන කොළ 1000ක් මැද්දේ නොබෙන කොළ තමයි සුපිරි කොළ. Hi friends, ඉතින් මේ වලින් නැත් තියෙන්නේ අද පොඩි වෙනස් වැඩක් ගෙනාවත් දවසේ මොකද්ද? හැමදාම ෆ්ලූට් එක ගන්නවා නේ පොඩ අහලා බලන්න බයික් එකක් යන සද්දේ.
යනවා බයික් එකක් යන්න. ඉතින් දැන් බලමු ඇම්බියුලන්ස් එකක් කොහමද යන්නේ කියලා. බලමු. ඉතින් thank you වීඩියෝ වලට like එකක් දාලා කමෙන්ට් එකක් දාන්න. සුපිරි හැකියාවක් තියෙන සුපිරි කොල්ලෙක්. සුපිරි හැකියාවක් තියෙන්නේ අපි ඒ වගේ වීඩියෝස් තව බලාපොරොත්තු කියන්නේ මම බොරු විරිඳු කෙල්ලෙ මමයි උඹේ පිස්සු කොල්ලා තරිඳු. තරිඳුලා වීඩියෝ ලයික් කරන්න. ඉරිතට කාටවත් බෑ මම යන ගමන නවත්තන්න. මොකද මම කොහෙවත් යන්නේ ගෙදරමයි ඉන්නේ. ටොප් පෝස්ට්. ඔයාලා දැනන් හිටියද අපේ ඇඟිලි සරුණු පාවිච්චි කරලා අපිට භාෂාව හසුරවන්න පුළුවන් කියලා? සරලව කිව්වොත් ඔයාලට පුළුවන් ඔයාගේ ඇඟිලි වලින් TikTok වීඩියෝස් කරන්න. ඔව්. ඔයාලට වුණ හරි. මොකද මං කිව්වේ ඔයාලට පුළුවන් ඇඟිලි වලින් TikTok වීඩියෝස් කරන්න. ඉතින් ඔයා දන්නේ නැත්නම් කොහොමද කරන්න කියලා මං අද කියලා දෙන්න කොහොමද ඇඟිලි වලින් TikTok එකක් කරන්න කියලා. අපි මෙහෙම කියන්නේ හීලාවට. එතකොට නෑ කියන්නේ මෙහෙමයි. ඔව්. නෑ කියන්නේ මෙහෙම. මම මෙහෙම තමයි නෑ කියන්නේ. හරිද? ආදරේ පෙන්නන අපි කොහමද මෙහෙම. කෝ කියලා අපි කියන්නේ මෙන්න මෙහෙම. යනවා. මෙහෙම යනවා අපි යනවා. සෝරි මෙහෙම එක කියන්නේ අපි යනවා කියලා. හරිද? දෙවියෝ. අපි දෙවියෝ කොහොමද කියන්නේ TikTok එකේදී? මෙහෙම. සුපිරි. ඉතින් ඔයා අද ඉඳන් ඇඟිලි පාවිච්චි කරලා TikTok කරන්න. ඔයාට හොඳ අනාගතයක් තියෙනවා. හැබැයි කරන්න. සල්ලි නැති නිසා අසරණ වුණු වාර අනන්තයි. පැයට 2500ක් හොයන මට දවසට 1500ක් හොයන ඔයාව ගැලපෙන්නේ නෑ අයියේ. බයි BS TC සතුටින් ඉන්න. අපි පාරක් ගානේ නින්ද හෙව්වේ බීසනේ දොපයිදි බීසනේ ගාන්න සැරසෙන්නේ අපිටද කොල්ල වාලා දෙන්නේ බර දාලා ටොක්ක කොළුව අත ගාලා මං අවුලුප ගින්න තවත් දර දාලා ඕන තපොවේ තම් මෙයානේ අර TV එකේ අර කුමාර මාව මරුවත් කමන්නේ මාව ඉස්ලාම ඇස්මිටන මොනවද කරත් කමන්නේ ආයිනේ ළමත් ගන්න මම මේ කියන ඇත්ත මොකද උඹ වුණත් අද රජපුටු ඉඳගෙන ඉන්නේ මහින්ද මහත්තයාට පින් සිද්ධ වෙන්න මේ රට මේ විදියට ගෙනාවි මහින්ද මහත්තයාට පින් සිද්ධ වෙන්න කිසිම නායකයෙකුට බැරුණා යුද්ධවර කරන්න එතුමාට විතරයි කොන්දක් පණ තියෙන කොන්දක් කිලි කර